ස්ථානයේ තමයි අලියා මේ පිටියේ තල්ලු කරලා මෙතන මේ වී ගන්න තමයි හැදුවේ. මෙතන හාල් කෑල්ලක් තුන මේ හාල් කෑල්ල තමයි ආ ගත්තේ. හාල් කිලෝ 40ක් විතර තිබුණා. ඊට පස්සේ මේ වටේ අපේ මේ කට්ටිය එකතු වෙලා තමයි බොහොම අමාරුවෙන් එලවා ගත්තේ. කොහොම හරි පැයක් විතර මෙතන ගඳිලා හිටියා අලි දෙන්නේ. පහුගිය දවස්වල 15ක් ඉදිරියට මේ වෙනකොට අලි 3 දෙනෙක් 4 දෙනෙක් ඊයේ රෑ ආවා පහු. දැන් එක්කම අලි 12ක් විතර ඉන්නවා. වනජීවි නිලධාරීන්ට අපි උදේ මතක් කරා. දැන් චුට්ටකට කලින් ආවිල්ලා බලලා ගියා මේ ස්ථානේ පරික්ෂා කරලා මේ සිදුවෙන් ලියාගෙන ගියා. ඉතින් ඊයේ රාත් කතා කරා ඊයේ රෑ යාලා ආවේ නැහැ. අලි වෙඩි ගැහුවට වැඩකුත් නැහැ මහත්තයා. හෙල්ලෙන්නේ නැහැ. යාලා බය නැහැ මිනිස්සුන්ට හොඳට හුරු වෙලා ඉන්නේ. ඊයේ රෑ ඊයේ පුදුම වේදනාවක් තියෙන්නේ වනාලින්ගෙන් අපිට පුදුම කරදරයක් තියෙන්නේ හවසට රැ වෙනකොට කොහොමද ගෙවල් වල ඉන්නේ කියන තත්ත්වයට තරම් ඒ තරම්ම භයානකයි අපි සියලුම දෙනා එකතු වෙලා කියන්නේ මේ ඉන්න වනාලි මොනවා හරි මේ ගෙවල් දොරවල් කඩන වනාලි එක්කෝ ඈතට අරන් ගිහින් දාන්න ඕන රජයෙන් හරි මොකක් හරි පියවරක් ගන්න ඕනේ එහෙම නැත්නම් හවස් වෙනකොට අපිට ගෑනු දරුවොත් එක්ක ගෙවල් වල ඉන්න බැරි මට්ටමකටම ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම තමයි ඉස්සර රජයෙන් කරලා තියෙනවා මේ හදලා තියෙනවා වනාලි රකින්න කියලා කූඩාරම් ඒ කූඩාරම් ඔක්කොම හදලා තියෙන්නේ ගෙවල් ඇතුලේ වනාලි රක්ෂිතේට මේ මායිම්ම නෙමෙයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉඳලා වනාලි රකින්නවා නම් අපිට සෑහෙන්න ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ඒවා මොකුත් නැහැ. වනාලි කඩාගෙන එනවා, ඔය එනවා, කඩනවා, මේ බින්දිනවා. අපිත් ඉතින් ඒවට මුහුණ දෙනවා හැමදාම සදාකල් ඔය ප්‍රශ්නේ ඔය විදිහම තමයි මේ වනාලි ප්‍රශ්නෙට මොකක් හරි විසඳුමක් ලබලා දෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. පුදුම දුකකින් හදාගත්ත ඒවා. ඉතින් කොච්චර කරත් ඒ වනසත්තු මේවට පුරුදු වෙලා ඉන්නේ. දැන් ඒකින්ද මේ වනසත්තු මෙතනින් අයින් කරලා මේ කඩන බින්දින කාලා ගියත් යමන්නේ කාලා යන්නේ නැහනේ. කඩලා බින්දලා විනාශ කරලා යන්නේ. ඒකින්ද තමයි අපිට වේදනාවක් තියෙන්නේ.